මට A level කාලේ පාඩම් කරන්න අමාරුම BS. ඒකේ පාඩම් කරන්න ළමයි මේ හින වෙලාවක් යනවා. සමහර ටියුට් ඉවර කරන්න පැය 10ක් විතර ගන්නවා. පාඩම් කරන්න මතක හිටින්නේ නැහැ. මේ ප්‍රශ්න තිබ්බා. ඒතකොට මම ඕකට පාවිච්චි කරේ මේ කියන මට ඕනුනේ මේකට යන වෙලාව අඩු කරගන්න ඕනේ කොහොම හරි. මෙච්චර පැය ගණන් පාඩම් කරලා සමහර ටියුට් එකේම විභාගෙට ඉන්නේ MCQ 2යි 3යි. එතකොට මාර පාඩුයිනේ. මම කරේ මෙන්න මෙහෙම නකරද? මම කරේ කියන මට ලොකු ස්ට්‍රෙස් එක තිබ්බේ මේ වෙලාව ගොඩක් යනවා මේකට. ටියුට් එකේ පිටිපස්සේ ගොඩක් වෙලාවට ඉස්කෝලයක් වගේ තියෙනවනේ. හරිද? ඒතර මේ වගේ ටියුට් එකක් අපි ගත්තොත් එහෙම මේකේ අන්තිම පිටුවේ මෙහෙම එකක් තියෙනවා නැත්නම් කොලයක් අලවගෙන හරි කමන්නේ. මම පාඩම් කරපු දිනේ දැම්මා. පාඩම් කරපු දිනේ දැම්මා. හරිද? අපි තුමු උදාහරණයක් විදිහට අද පාඩම් කළා 2025 6:11. අද පාඩම් කරා කියලා හිතන්න. ඒතර මම බලනවා මේක පාඩම් කරන්න මට කොච්චර වෙලාවක් ගියාද ගත වූ කාලේ. ගත වූ කාලේ. දැන් ඔගොල්ලෝ මුලට තාම ආර්ථික විද්‍යාව හැඳින්වීම ටියුට් එක මම හිතන්නේ ඉතින් පැය 4න් වගේ ඔගොල්ලෝ පාඩම් කරා. හරිද? අපි දැන් පැය 4ක් ගියා. හැබැයි ආර්ථික විද්‍යාව හැඳින්වීම ටියුට් එකට පැය 4ක් ගන්න පුළුවන්ද? ගන්න බෑ. විභාගෙට එන්නේ ඒ ටියුට් එකේ MCQ එකයි. තව 49ක් තියෙනවා. ඒතර පැය 4ක් අරගෙන MCQ එකක් පාඩම් කළා. ඉතුරු 49. එහෙම කරන්න බෑනේ. මේක too much. දැන් මේක අඩු කරගන්න ඕනේ කොහොම හරි. ඊට පස්සේ මම කරේ හරිද? මෙහෙම වෙනවා. මේක බලන්න මම තව දවසක් දාගෙන තමයි ටියුට් එක වැහුවේ. දැන් ඔයාට තාම වැඩි ටියුට් නැහැනේ. දැන් ඕල් කිව්වේ අනිත් විෂයන් වලත් එක ටියුට් එකක් වගේ තාම ඉවර වෙලා තියෙන ටියුට් 3යි තාම තියෙන්නේ. හරිද? ඉතින් ඔයාට මේක ළඟ දිනයක් දාගන්න පුළුවන්. දැන් අපි තුමුකෝ ටියුට් 15ක් 20ක් දැන් ගොඩ ගහිලා තියෙන්නේ. හරිද? 25 26 ලා මේක අපි තුමුකෝ යාර ටියුට් ගොඩක් තියෙනවා. ඒතකොට ඕගොල්ලෝ මේ ටියුට් එක වහන්නේ තව දිනයක් දාගෙන. අනේ දවස් 15කින් දිනයක් දාන්නම්කෝ 26 වගේ. දාලා ටියුට් එක වහන්න. හැබැයි මේ වැඩේ කරන්න කැලෙන්ඩරයක් තියෙනවා. අර තොම්බ සයිස් අර ලොකු අකුරු තියෙන කැලෙන්ඩරේ. ඒ කැලෙන්ඩරේ 6:26 කියන දිනේ කපලා එතකොට ඒකට වයිකෝන් ෆස්ට් ටියුට් එක වගේ මොකක් හරි වල තීරණ භාෂාවකින් ඔක දාලා තියාගන්න. දැන් 11 වයිකෝන් වැළුවා 12. මොකක් හරි වෙන විෂයක වෙන ටියුට් එකක් වැළුවා. හරිද? එක වෙන ගණන් ටිකක් මොකක් හරි හැදුවා. දිනේ දැම්ම ඒකට ගිය කාලේ දැම්ම අපි තුන් පැය 5ක් විතර ගියා. ඊට පස්සේ ඒකට දවස් 15කින් දිනයක් දානවා කියන 6:27නේ. අපි තුමු කවුන්ටින් ෆස්ට් ටියුට් එක බැලුවා කියලා. ඒතර 6:27 දිනේ කපලා එතන කවුන්ටින් පළවෙනි ටියුට් එක හරි මොකක් හරි එකක් ලියලා තියෙනවා. ඔයාලට තේරෙන භාෂාවෙන් නිකන් ලියලා තියෙන චූටියට. ඒක ඔයාලට විතරයි තේරෙන්න බැලුවා. ඊට පස්සේ 13 වෙනි එක පාඩම් කරනවා. ඒතර ඒක 6:28 කපනවනේ. ඕම් බැලුවම දිගටම දැන් දින ටික කැපිලා තියෙනවා. ඔන්න කැලෙන්ඩරේ බලනවා අද 6:26 බලනවා. අද මොනවද මට බලන්න තියෙන්නේ? ඉකෝන් ෆස්ට් ටියුට් එක බලන්න තියෙන්නේ. කැලෙන්ඩරේ තමයි ගේම ගන්න. ඊට පස්සේ ගත්තා නිකෝන් ෆස්ට් ටියුට් එක ගත්තා. මෙහෙන් බලාගෙන ගියා. හරිද? ඉවර කළා. ඔයාලට තේරෙයි මට සිරි පැය දෙකකින් ඉවරයි. සා. ඊට පස්සේ අපි තුමු 6:27 මොනවද මට තියෙන accounting ෆස්ට් ටියුට් එකේ. අරකට වඩා වෙලාව අඩු වෙනවා. ඊට පස්සේ දැන් ඉකෝන් 6:26 බැලුවානේ. ඊට පස්සේ ආ ටියුට් එක වහන්නේ තව දිනයක් දාගෙන දවස් 15කින් හරි කොහොම හරි ඒක තමයි කියන්නේ. ඒක අර වාගේ තියෙන වැඩ ලෝඩ් එකත් එක තමයි තීරණය වෙන්නේ. අපි තුමු 7:11 බලන්න අද 7:11 මොනවද තියෙන්නේ? අයිකෝන් ෆස්ට් ටියුට් එක තියෙන්නේ. ගත්තා ඔන්න විනාඩි 30යි. නැත්තම් 40යි. තේරෙනවද? තව එකපාරක් බැලුවා නම් ඇති ළමයි හරිද? 7:26 තව එකපාරක් බැලුවා නම් ඇති 7:26 ඔන්න විනාඩි 10ට අඩු වුණා. විනාඩි 10 කියන්නේ ඉතින් ඇත්තටම ටියුට් එක පෙළලන්නත් වෙලාවක් යනවනේ. මේ බලනවා හිඟකම ඒක පුළුවන් නේ. අවශ්‍ය පිළිමේ ආයිද අන්න ඒ වැඩේට මේ පෙරලන්න මේක මේ බැලුවම සේරම ටික පුළුවන්. ඔය ඇති. ඊට පස්සේ ඉතින් ආයි විභාගයක් ලඟ වුණාම පොඩ්ඩක් ටච් එකක් දෙන්න ඉච්චරයි. මේක අද්දුටුයි ප්‍රත්‍යක්ෂය ආයවා කරලා බලන්න. කියන මම මේක කරේ BS වල A level.
මට තිබ්බ ලොකුම ඩවුට් එක මං කිව්වේ වට. මට ලොකු වෙලාවක් යනවා. BS ටික පාඩම් කරන්න. අමාරුයිනේ. ඉතින් මම මේක තමයි කරේ. පස්සේ මට මේක වැඩි අල්ලලා ගියට පස්සේ ඉකෝන වලටත් මේකම කරා. දැන් මම දැකලා තියෙනවා මේක කිව්වම සමහර ෆිසිකල් පන්ති වල ළමයා මම දැකලා තියෙනවා. ඒගොල්ලන්ගේ මෙහෙම පිටිපස්සේ දින පොලිමක් තියෙනවා. සමහරව පටන් දැන් මේ මගේ අතේ දින පිරිවැටි උට් එක 26. මේකේ පිටු 72ක් තියෙනවා. දැන් මේක පැය 4න් පාඩම් කරන්න බෑ. මේක දවස් 2ක් 3ක් යනවා මුල් කාලේ. පළවෙනි පාර පාඩම් කරන්න. ඒතර සමහරු දැන් 2025 දිනේ දාලා දවස් 3යි කියලා දාලා තියෙනවා. මෙහෙම දින පොලිමක් තියෙනවා. අන්තිම හරියට යන 26 තියෙන්නේ. 25න් පටන් ගත්තට 26 වෙනකන් ගිහිල්ලා. මේ දින පොලිමකින් යන්තම් ඔන්න විනාඩි 20 විතර අඩු කරගෙන. විනාඩි 20 ඉතින් මේ ඊට වඩා අඩු කරන්න බෑ. පිටු 72 මෙහෙම පෙරලන්ටත් ඔයාට මේ යම් කාලයක් යනවා. හරිද? කරලා බලන්න. හැමෝටම සෙට් වෙන්නේ නැති වෙයි. සෙට් වෙන පිරිසක් ඉන්නේ මට සෙට් වුණා. ඔයාලට සෙට් වුණොත් ඔය පාඩම් කරන සබ්ජෙක්ට් නිකන් තියරි ටික ඔලුවට දාගන්න තියෙන්නේ. ගොඩේ